සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම ඉතින් 2026 WhatsApp user කෙනෙක් විදියට ඔයාලා දැනගෙන ඉන්න ඕන සුපිරිම WhatsApp රහස් පහක් ගැන WhatsApp tricks පහක් ගැන මම අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් මේ tricks පහ මේ රහස් පහ දැනගත්තට පස්සේ ඔයාලට පුළුවන් දැනට වඩා ගොඩක් ස්මාර්ට් විදියට ඔයාගේ WhatsApp එක පාවිච්චි කරන්න. ඉතින් වැඩි කතා නැතුව අපි ගිහලා බලමු මොනවද මේ සුපිරිම රහස් පහ කියලා දැනගන්න. හරි වීඩියෝ එකේ පළවෙනි ට්‍රික් එක. ඉතින් මේක කරන්න ඔයා මුලින්ම යන්න ඕන ඔයාගේ WhatsApp එකට. WhatsApp එකට ගියාට පස්සේ ඔයාලා මෙතන දකුණු පැත්තේ උඩ තියෙන ඩොට් තුන ක්ලික් කරලා මෙතන යට තියෙන setting කියලා. අනේ settings වලට යන්න. ඊට පස්සේ එතනින් ගියාම මෙතන ඔයාලට setting යටතේ තියෙනවා privacy කියලා එකක්. අන්නේ privacy කියන එකට ගියාට පස්සේ මෙතන උඩින්ම ඔයාලට පෙන්නනවා last seen and online. ඊට පස්සේ profile picture about links status වගේ දේවල්. ඉතින් මෙතනින් ඔයාට දැන් මෙතන මේ last seen and online කියන එක ක්ලික් කරලා මේක තියෙන everyone කියලා. ඉතින් මේක contact දැම්මොත් එහෙම ඔයාගේ contact list එකේ ඉන්න කට්ටියට විතරයි ඔයා අන්තිමට online හිටපු වෙලාව ඒ වගේම ඔයා අන්තිමට online හිටියේ කීයද ඔයාගේ last seen එක පෙන්වන්නේ. ඊට පස්සේ ඒක මෙතන මේ nobody දැම්මොත් එහෙම කාටවත්ම ඔයාගේ අන්තිමට online හිටපු වෙලාව ඔයා දැන් online ඉන්නවද කියන එක පෙන්වන්නේ නැහැ. ඉතින් කැමති කට්ටිය try කරලා බලන්න. ඉතින් මේකෙම ඊට පස්සේ තියෙනවා මෙතන මේ profile picture කියලා එකක්. අන්න ඒකත් ඔයා කැමති නම් කැමති ඔයාගේ contact එකේ පේන ඔයාගේ contact list එකේ ඉන්න කට්ටියට පේන විදිහට දාන්නත් පුළුවන්. නැත්නම් මෙතන මේ my contacts accept කියන තැනකට ගිහිල්ලා ඔයා කැමති කට්ටියට විතරක් පේන විදිහට දාන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන මේ nobody කියන එක දැම්මට පස්සේ කාටවත්ම පේන්නේ නැති වෙන්න දාන්න පුළුවන්. ඉතින් මේකත් කැමති නම් try කරලා බලන්න. හොඳ setting එකක් කියලා පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ තුන්වෙනිට තියෙන about කියලා ඒකත් ඒ වගේම තමයි everyone my contact my accept contact අන්න වගේ nobody කියලා දාන්න පුළුවන්. කැමති නම් try කරලා බලන්න. මේකත් සුපිරිම setting එකක් තමයි. හරි ඊළඟ trick එක තමයි WhatsApp එකේම තියෙන හැංගෙච්ච setting එකක්. මේකට මුලින්ම ඔයාගේ WhatsApp එකට යන්න. ඊට පස්සේ දකුණු පැත්තේ උඩ තියෙන ඉරි තුන ක්ලික් කරලා setting වලට යන්න. setting වලින් පල්ලයට ගියාම මෙතන තියෙනවා privacy කියලා එකක්. අනේ privacy කෙනෙක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් පල්ලයට ගියාම මෙන්න මෙතන තියෙනවා app lock කියලා එකක්. මෙන්න මේ app lock කියන එකට ගිහිල්ලා ඒක on කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ එක්ක fingerprint එක හරි නැත්නම් face ID එක හරි ඉල්ලනවා. ඉතින් ඒකට ඔයා කැමති නම් fingerprint එක හරි නැත්නම් face ID එක හරි දෙන්න. මම මෙතන මගේ fingerprint එක දෙනවා. ඉතින් මෙතනදී මේ පහළ තියෙන automatically lock කියලා එකක්. ඒකේ immediately කියන එක හරි after 1 minute කියන එක දාලා තියන්න. මම නම් මෙතන after 1 minute තමයි දාලා තියෙන්නේ. මේකෙන් වෙන්නේ ඔයාගේ phone එක යාළුවෙක්ට හරි එහෙම නැත්නම් පොඩි ළමයෙක්ට හරි දෙද්දී එයාට ඔයාගේ WhatsApp එකට log වෙන්න බෑ. ඒ WhatsApp එකට log වෙද්දී fingerprint එක හරි ඔයාගේ face ID එක හරි ඕන වෙනවා. එහෙම නැත්නම් අර ඒක unlock කරගන්න විදියක් නැහැ. ඉතින් මේකත් ඔයාගේ WhatsApp එකට දාන security එකක් විදිහට පෙන්වන්න පුළුවන්. හරි ඉතින් වීඩියෝ එකේ ඊළඟ trick එක තමයි ඔයාගේ WhatsApp status ගැන තියෙන පොඩි trick එකක්. මේකට මුලින්ම ඔයාගේ WhatsApp එකට යන්න. ඊට පස්සේ මෙතන යට ඔයාගේ status වලට ගිහිල්ලා මෙතන ඔයාගේ මොකක් හරි ඔයා ස්ටේටස් එකක් දැන් අප්ලෝඩ් කරනවා කියලා හිතමු. මේ ස්ටේටස් එකට ගිහිල්ලා ඔන්න මොකක් හරි වීඩියෝ එකක් නැත්නම් ෆොටෝ එකක් දානවා කියලා හිතමු. හරි මේ ෆොටෝ එකක් දානවා කියලා හිතමු. ඔයාට ඕනේ මෙන්න මේ ෆොටෝ එක ස්ටේටස් දාන්න ඔයාගේ යාළුවෙක්ට හරි නැත්නම් ඔයාට ඕන කරන එක්කෙනෙක්ට එහෙම නැත්නම් ඔයාට ඕන කරන දෙතුන් දෙනෙක්ට පිරිසකට විතරක් පේන විදිහට මේ ස්ටේටස් එක දාන්න. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. මේකට ඔයා මුලින්ම මෙතන වම් පැත්තේ යට තියෙන status කියලා තියෙන්නේ. අන්න එතන ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන දෙනවා choose audience කියන එක යටතේ my contact specs only share with normal එකක් තියෙනවා. ඊට පස්සේ මේකේ තුන්වෙනියට තියෙනවා යට only share with කියන. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා මෙතන තියෙනවා 12 include කියන එක ඒ වගේම එතන තියෙන icon එක edit කියලා අන්න ඒක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ මෙන්න මෙතන පෙන්නනවා ඔයා දාන ස්ටේටස් එක පෙන්වන්න ඕනේ කාටද කියලා. ඒ කියන්නේ ඔයා මෙතනින් මෙහෙම ටික් එක දාන කට්ටියට විතරයි ඔයාගේ මෙහෙම මේ ඔයා දාන මේ ස්ටේටස් එක පෙන්වන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ setting එකෙන් ඔයා අකමැති කට්ටියට ඔයා දාන ස්ටේටස් එක පේන්නේ නැති වෙන්න hide වෙන්න ස්ටේටස් එක දාන්න. හරියට ඊට පස්සේ මෙහෙම ඔයාලා ඕන කට්ටිය මෙහෙම ක්ලික් කරලා මෙතන දකුණු පැත්තේ අර තියෙන මේ හරිය ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. හරි ඊට පස්සේ මෙතන ඔයා කැමති දේ caption එකක් දාලා ඔයාගේ ස්ටේටස් එක අප්ඩේට් කරාම ඔයා අර ක්ලික් කරපු කට්ටියට විතරයි ඔයාගේ ස්ටේටස් එක පේන්නේ. ඉතින් මේකත් ඔයා දැනගෙන ඉන්න ඕන සුපිරිම ට්‍රික් එකක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. හරි ඉතින් ඊළඟට අපි බලමු WhatsApp එකේ තියෙන තවත් සුපිරිම ෆීචර් එකක් ගැන. ඒ තමයි WhatsApp Meta AI කියලා කියන්නේ.
ඉතින් මේකට මුලින්ම ඔයාගේ WhatsApp එකට ගිහිල්ලා මෙතන තියෙනවා Ask Meta කියලා Ask Meta AI කියලා එකක්. අන්න ඒ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ chat කරන්න පුළුවන් තැනකට ඔයා වෙනවා. ඉතින් 2026 වෙද්දී ලෝකේ ගොඩක් දේවල් AI එක්ක වේගයෙන් අප්ඩේට් වෙමින් පවතින බව දැනටමත් දන්නවා. ඉතින් WhatsApp app එකකට දැන් AI පහසුකම් එකතු කරලා දීලා තියෙනවා. මේක යූස් කරන්න ඔයාලට තියෙන්නේ ඔයාගේ WhatsApp එක app එක open කරලා මේ විතර මේ Meta AI chat එකට යන එක විතරයි. ඊට පස්සේ ඔයා දන්නේ නැති ඕනම දෙයක් මේ AI එකෙන් අහලා දැනගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මෙතන මේ අහලා තියෙනවා මොකද ලංකාවේ උස්සම කන්ද කියලා. ඊට පස්සේ මේ විදිහට එයා ඒකේ ඒ ගැන විස්තරයක් මම දීලා තියෙනවා. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලට ඕන කරන දෙයකට අදහසක් ගන්න. වගේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. ඒ වගේම යම් තාක් දුරකට ඔයා ඉල්ලන ෆොටෝ එකක් ඔයා කැමති විදිහට එඩිට් කරලා දෙන්න උනත් මේ AI එකට පුළුවන්. ඉතින් WhatsApp කියලා කියන්නේ දැන් මැසේජ් යවන කෝල් ගන්න app එකක් විතරක්ම නෙමෙයි AI assistant කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන් සුපිරිම විදිහේ ස්මාර්ට් app එකක්. හරි ඉතින් වීඩියෝ එකේ අන්තිම ට්‍රික් එක තමයි වෙන කෙනෙක්ගේ WhatsApp status එක හොරෙන් බලන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න. මේකට තමයි මුලින්ම WhatsApp එකට යන්න. WhatsApp එකට ගියාට පස්සේ මෙතනින් උඩ ඉර තුන ක්ලික් කරලා setting වලට යන්න. setting වලට ගිහලා මෙතන තියෙනවා ඔයාලට පේනවා privacy කියලා එකක්. මෙන්න මේ privacy කියන setting එකට යන්න. privacy කියන එකට ගියාට පස්සේ මෙතන ඔයාලට තියෙනවා ඔයාලට පේනවා මෙතන තියෙනවා read receipts කියලා. මගේ ඒක දැන් on වෙලා තියෙන්නේ. මම මේක මේ විදිහට off කරාට පස්සේ මම මේ setting එක මේ විදිහට off කරලා කාගේ හරි status එකක් ගිහිල්ලා බැලුවොත් එයාට පේන්නේ නැහැ මම එයාගේ status එක බැලුවා කියලා. දැන් එයාට list එකක් පෙන්නනවා එයාගේ WhatsApp status එක බලපු කට්ටිය viewers ලා කවුරුද බැලුවේ කියලා. මේ setting එක off කරලා ගිහිල්ලා එයාගේ status එක බැලුවොත් එයාට පෙන්වන්නේ නැහැ ඔයා එයාගේ status එක බැලුවා කියලා. ඉතින් යාළුවෙක්ට විහිළුවක් කරන්න වගේ මේක හොඳ setting එකක්. ඊට පස්සේ ඔයාට අපව ඒක ඔන් කරගන්න ඕන නම් ඒ කියන්නේ අර පරණ තිබ්බ විදිහට හදා ගන්න ඕන නම් ආයෙ මෙතනට ඇවිල්ලා මෙන්න මේ privacy කියන එකට ඇවිල්ලා අපව මෙන්න මෙතන මේක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ කලින් වගේම ඔයා status බැලුවා කියලා අනිත් අයට පෙන්නනවා. ඉතින් මේකත් ඔයා දැනගෙන ඉන්න ඕන සුපරම විදිහේ ට්‍රික් එකක්. ඉතින් වීඩියෝ එකේ අවසානට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් thank you කියලා කියනවා වීඩියෝ එකේ අවසාන වෙනකල් රැඳී සිටිය ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් මාත් එක්ක ඉස්සරහටත් ඉන්න කියලා ආරාධනා කරන ගමන් මගේ වීඩියෝ එක නවත්තනවා. එහෙනම් හැමෝටම goodbye.